වෙලාවට සමහර අයගේ දිව ඉදමිනවා, කටේ තොල් ඉදමිනවා. දැන් මගේ ගාට පහුගිය දවස්වල එක නෝන කෙනෙක් ආවා. එයා ප්‍රංශේ ඉඳලා තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේදී එයාට මේ දරුණු ඇලර්ජික් රෝගයක් හැදිලා මොනම වෛද්‍ය ප්‍රතිකාරය කෙරුවා සුව වෙන්නේ නැති තැන තමයි එයා මාව හොයාගෙන ආවේ. දැන් මගෙන් ප්‍රතිකාර මාසයක් කමන කළා. දැන් ඊයේ ඇවිල්ලා කියනවා දැන් නම් ડોක්ටර් මට ඒ ලෙඩේ නෑ. දැන් මට මගේ රටට යන්න පුළුවන්. මම දැන් කන්න තියෙන හැමදේම කාලා බැලුවා මේක හැදෙනවද කියලා. කිසිම දෙයක් නෑ කියලා. ඉතින් ඒ වගේ රෝග හැදුනහම ඒවට හරිම ප්‍රතිකාරය කරලා මං කියන්නේ දැන් ඔයා මේව කාලා බලන්න. ඔයාට ඒක කන්න පුළුවන් නම් ඒ රෝගේ ඇඟෙන් ගිහිල්ලා කන්න බැරි නම් රෝගේ ඇඟේ තියෙනවා. තව සමහර අය එනවා තල තෙල් ගෑවුනත් ඇලර්ජික් වෙච්ච රෝගීන් මං ගාවට එනවා. තල තෙල් පාවිච්චි කරන්නම බෑ. තල තෙල් හැමේ ගෑවුනත් ඇඟ කසන්න හැදිලා ලොකු දරුණු මට්ටමටපත් වෙලා රෝහල්ගත වෙච්ච රෝගීන් පවා එනවා. එතකොට ඒ රෝගයට අදාළ කරන විදිහට ඇඟේ ලේබලින් විස නැති කරලා රෝගේ සුව කරන තත්ත්වයටපත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් මම බොහෝ ඇත්තටම ගොඩාක් සුව කරලා දීලා තියෙනවා. එක ළමයෙක්ව සුව කරන්න මට ඒ ළමයාව සුව කරන්න 6 මාසයකට වැඩි කාලයක් ගියා. දැන් එයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මාත් එක්ක කතා කරලා ડોක්ටර් අදටවත් මට නම් දැන් ඇලර්ජික් එකක් නැහැ. හොඳින් ඉන්නවා කියලා දුරකථනෙන් කතා කරලත් මේ ළඟදී කිව්වා. ඉතින් ඇත්තටම මං හරි සතුටු වෙනවා මං කරන ප්‍රතිකාරයේ සාර්ථකත්වය රෝගීන් මට කියනකොට.